මොකද දැන් කැලණිය තමයි ඊළඟට ආපදාවට මුහුණ දීලා තියෙන්නේ බරපතල විදිහට මහා ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි මීට කලිනුත් කිව්වා වගේම දැන් 2016 ගම් වතුර තත්ත්වය හා සමාන ඊටත් ටිකක් වැඩි ගම් වතුර මට්ටමක් තමයි කැලණි ගන්ද්‍රෝණියේ ප්‍රදේශවලට බලපාලා තියෙන්නේ. දැන් තවමත් ජලය සුළු වශයෙන් වැඩිවීමට ඉඩ කඩක් තියෙනවා. නමුත් ජල පෝෂක ප්‍රදේශ වලට වර්ෂාපතනය දැන් ඇදහැලෙන්නේ නැහැ. ජලාශවල ජල මට්ටමත් සාමාන්‍ය මට්ටමට දැන් පත් වෙමින් පවතින පසුගිය දිනවල පිටාර මට්ටමේ තිබූ පිටාර ගැලූ ජලාශ බොහොමයක් දැන් පිටාර මට්ටම සීමාවේ තමයි තියෙන්නේ. ඒ නිසා ජල මට්ටම තවත් වැඩි වෙන්න හේතුවක් නැහැ වර්ෂාපතනය ඇද නොහැලුනොත්. නමුත් තවමත් දැන් ඉහළ ප්‍රදේශවල සිට පැමිණෙන ජලයේ ක්‍රමානුකූලව තමයි පහළ ප්‍රදේශවලට එන්නේ. මේ තත්ත්වයට එක්ක සුළු වශයෙන් වැඩිවීමක් වෙන්න පුළුවන්. උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. රජයේ ආරක්ෂක අංශ මැදිහත් වෙලා ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීම ඊයේ දිනේදීම බොහොම යහුසුලුව සිදු කළා අපි දැක්කා. ශ්‍රී ලංකා පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර පවා භාවිත කරමින් මේ ජනතාව ඉවත් කිරීමේ කටයුතු වල නිරත වුණා. දැන් කොහොම වුණත් ජලපාලක බැමි කිහිපයක් තියෙනවා කැලණි ගඟේ ජලය පාලනය කිරීම සඳහා ගම් වතුර පාලනය කිරීම සඳහා. අමතලේ ප්‍රදේශයේ තියෙනවා බැම්මක් මේකෙන් යම් ආකාරයකට උතුරා යාමක් සිද්ධ වෙන්න පුළුවන් ජලය. නමුත් කැලණිය විහාරස්ථානයේ ආසන්නයේ තියෙනවා විශේෂයෙන්ම මේ ගම් වතුර පාලන බැම්මක්. ඒට නම් කිසිදු හානියක් නැහැ කියලායි වාර මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ තත්ත්ව සියල්ල සැලකිල්ලටගෙන මේ වන විට උපරිම මට්ටමට ළඟා වී තිබෙන කැලණි ගම් ද්‍රෝණියේ තත්ත්වය පිළිබඳව අපි අවධානය දිගින් දිගටම යොමු කරන්න සූදානම් වෙනවා. අපි දැන් සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා අපේ රූපවාහිනී ගාමිණී බණ්ඩාර මැණික්දිවල ගොස් සිටිනවා කැලණි ගඟේ මේ ගම් වතුර තත්ත්වය මොන වගේ මට්ටමකද තියෙන්නේ කියන කාරණය පිළිබඳ තොරතුරු ගෙනෙන්නට ඔහු සේදවත්ත වැල්ලම්පිටිය මාර්ගයේ සේදවත්ත ප්‍රදේශයේ රැඳී සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපි සජීවීව මේ මොහොතේදී ගාමිණී බණ්ඩාර මැණික්දිවලව සම්බන්ධ කරගන්නවා. මැණික් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? මම මේ වෙනුවට රැඳී සිටින්නේ සේදවත්ත වැල්ලම්පිටිය පාරේ කැලණි ගඟ තිබෙන්නේ මීට අඩි 10ක් 15ක් විතර දුරකින්. ඊයේ දවසේ මේ ප්‍රදේශයට කැලණි ගඟ උතුරා යාම නිසා ගම් වතුර තත්ත්වයක් ඇතිලා තිබුණේ නැහැ. හැබැයි මීට පැයකට විතර මත්තෙන් ඉඳලා මේ ස්ථානයේ ගම් වතුර ස්වභාවයක් පවතින ආකාරය තමයි අපි මේ දකින්නේ. එන්න මේ රළ ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් සමාජ මාධ්‍ය තුල සඳහන් වෙනවා කැලණි ගඟ පිටාර ගැලීම සඳහා තවත් තිබෙන්නේ අඟලක්, අඟල් දෙකක්, අඟල් තුනක් වශයෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. මේ නිසාම බොහෝ දෙනෙක් යම් ආකාරයක කලබල වීමක කලබල වෙලා තියෙනවා. මේ තත්වය මොන වගේ තත්වයකට